ඕක මේ බූය වාසල් මේ බලපන් මම මගේ මේ ලෙවල් වැඩි වෙන්නේ නැද්ද මන්ද මේ මොකද්ද මේ ඵලයන්කෝ වද දෙනවනේ ඉතින් මම මේ තරම් මේ ගැම්මට ප්‍රසිද්ධක් කරද්දි මේ උඹලා අන්නේවා මේ ගිෆ්ට් කරපල්ලා හැමෝම නිකන් ඉන්න කෙනෙක් තේරුම් නැහැ දැන් මේක ක්ලේම් වෙන්නවට දෙන්න ඕනද මොකක් හරි මේ ඩිෆෝයිස් එකේ උන්ගෙන් තමයි ඔක්කොම වැඩි වදේවා හරි අපි යමු අපේ ඉවෙන්ට් එක කම්ප්ලීට් කරන්න අපි යමු ස්ටෝ එකට ගිහිල්ලා මෙතන නිව් වලින් අපි බලමු නිව් නම් මට බං හැත්තක් කරගෙනවා අතට යනකොට පෙත් එක්කින එකට රජු කනවා මට මේ මොකද්ද මේක ස්පින් කරන්න මේකට යනවා ඩයමන්ඩ් 20000ක්වත් යන්නේ මේ ඩයමන්ඩ් 20000ක් යන එක මං ෂණික ගන්නද කියන්නේ හරි මේකට මචං තියෙනවා ටිකක් හරිද මට මම කැමති මෙන්න මේකට මේක නම් හරියන්නේ මූ මේ ඔටුනු දාගෙන මූ නිකන් මේ ඕවර් ඇක්ටිං හරිද පිස්සුද බං ඒ කාලේ දුටු කැමුණුවත් මෙහෙම නිකන් මේ හිටියේ නෑ පිස්සු මූ මේ ඕවර් ඇක්ටිං දාන එක මෙන්න මේකට යා හොඳයි ඒකයි නේ මූනේ අර කියන්ද කාපු මේ පෝ පට්ට සුපිරි හරි බොයිස් අපි මේක කම්ප්ලීට් කරමු එහෙනම් බොයිස් ඔන්න අපි කියනකෝ මේක ඔන්න ඩයමන්ඩ් 250 ස්පින්නක් දෙන්න කලින් 25 ස්පින්නක් දුන්නා මචං ඒ මගේ මම දන්නවා මචං ට්‍රික් එක නයිස් සුපිරි මේක වැදුණා සුපිරි මේක 200යි නේද හරි මේ අයියෝ මේ මූ සද්ද දාන නෝන වැඩිය උම්මේ ඕවර් ඇක්ටිං නේ බා පිස්සුද බං එහෙම මේ නටන්න අරන්න එපා හිටපන් කරකල දැන් මේ පාඩුවේ නටන්න ඊට පස්සේ උඹ උතන නටනට කිට් එක පෙන්නුවා කියලා මම එහෙම ගන්න යන්නේ නැහැ තේරුම් ගනි හරි ඩයමන්ඩ් 250ක් දෙමු ඉතින් ඔය බලපන් මේ මූණක් මාසාපයක් වෙනවා දැන් මූණ නටනවා හිටාගෙන මේ වටේ තියෙනවනේ බව දින්නේ අප්පටය බා හරි මේක මේ පිළිවෙලකටවත් යනවා නම් කමන්නේ මේක මෙහෙන් යනවා මෙතනින් යනවා ඒකල වැරදි වෙන දෙයක් වෙනවා අපි මේ මෙතන 200ක් තියෙනවනේ ඒකම බරේ බලපන් ඒ මචං අපේ මන්ත්‍රේ කියලා මචං අපේ යකා ඇහැලව ගත්තා දැන් යකා ඇහැරලා ඉන්නේ හරි දැන් යකා ඇහැරලානේ ඉන්නේ කැරෙන කෙල්ල දෙන්න ඇයි මේක පෙන්නවුවේ ආපෝ මේක ඕවර් ඇක්ටිං නේ බං හරියන්නේ ඇහෙන්නේ අවෝ මේක සද්දින්ද ඇහෙන්නේ ඊට මම සද්ද ගොඩක් කරනවා ආවේ නැද්ද ආවේ නෑ මුගේ අම්මාට ආඩෝ ආවේ නෑ කියපන්කෝ හරි දැන් ඔන්න ට්‍රික යූස් කරනවා ට්‍රික දැක්කනේ මචං ට්‍රික් එක තමයි ඒක හරි දැන් බලාගෙන කිට් එකක් ගන්න විදිය මචං මේකෙන් එන්න ඕනේ කිට් එකක් easy very easy bro පිස්සුද බං අන්න ඒමයි බොසා කිට් ගන්නේ හරිද තේරුම් ගනින් මම දැන් ඕන කිට් එක දැන් ඔයාලා මම කලින්ම කිව්වනේ මම ආකේ ගන්න රතු පාටෙක් කියලා රතු පාටෙක් ගත්තා ඉතින් දැන් මේක නම් කලකල වැඩකුත් නෑ මොකද මේ රතු පාටකනේ මට ඕන වෙලා තිබ්බේ දැන් ඒක ගත්තා හරිද දැන් මචං අපි ඉතුරු ඉවෙන්ට් ටික බලලා මචං මේකට ඉතුරු ඩයමන්ඩ් ටික අපි දාමු මොකද නැත්තම් අපලාඩ වෙන්නේ හරිද අපි දැන් මෙතන ස්කා එක ගන්න ගියපුවාම මේක මොකද්ද බලන්නකෝ මේ AC18 එක තියෙනවා ස්කා එක තියෙනවා රේට් ඔෆ් ෆයර් එකයි ඇකියුරසි ඉතින් මේක ඉතින් වැඩක් නැහැ නේ මහත්තයා ඉතින් මං ගාව තියෙනවනේ මේ මොකද්ද බං කියන්නේ එවෝ එක තියෙනවා ඉවෝ එකෙන් මේ තියෙන ඉඳ ඉතින් මේක ලොකුවට වැඩක් නැහැ නේ මේ AC18 එක මොකද බලමු රේන්ජ් එක ඩබල් රේන්ජ් එක ඩබල් නේ පොඩක් යමු AC18 එකට රයිෆල් පොඩ මෙතන ස්කයි එකත් බලන් යනවා ඩැමේජ් එක රේට් ඔෆ් ෆයර් ඩබල් මට කිය ඇකියුරසි නේ ඩබල් හැබැයි ඒකත් හොඳයි ඈ හැබැයි මං ගන්නෑ මං ගන්න SVD කෝ AC18 නේ AC18 එක ගමු AC18 දැන් මචං නිකන් අර ෆන් එකට ගමු
AC18 එක දෙන්න මේකෙන් අපිට හොඳ දෑගත්තක් ගියපන් අර ගොයන් කපන්න එක හොඳ එක මේක හොඳයි නේ ඒක අර ගොයන් වලට අර ඉස්සරහින් අර මෙව්වත් තිචි වෙනවා ඒක හොඳයි හරි ඉතින් මේක නම් ස්පින්ෙන් කිසිම දෙයක් ඉන්නේ නැහැ මිලුවම රාගන්න නැති ස්පින් එක තමයි මේක ඕපන් ඕකත් ඉන්නේ කිසිම මිලුවම රාගන්න දෙයක් ඉන්නේ නැක්ක 99ත් එහෙමයි 199ත් එහෙමයි මේක මචං ඩයමන්ඩ් ඔක්කොම යනවා ඒකින් මම දන්නවා මොකද මම දැනුවත් හරි ඊට පස්සේ මචං 699 දුන්න මචං මේක ගත්තා ඒකෙම දන්නවනේ මම දන්නවා මචං මේ සීන් එක මේවා මචං අපි පුරුදු වෙන්න කරන දේවල් නෙවෙයි ඊට පස්සේ මචං ඉන්කියුබේටර් වලට ගියාට පස්සේ තොම්සන් එක මං අරන් නැද්ද බා ඇඩ්‍රකින් මෙයා මේ ඔබාලා ඒක හරි ඊට පස්සේ මේවා මේ අට මේ ඒකත් අරගෙන ගියපන් හරි ඉතුරු ඩයමන්ඩ් එක මේකට දෙන්න කලින් මේ මෙතන තව ඉවෙන්ට් එකක් තියෙනවා අපි ඒකටත් දැන් කරන් ගියා අප්පෝ කරන්ට් යනවා ඊයු ගොඩේක්නේ ඉතින් මේක මොකද කරන්නේ මේකේ මේ ලොක් තෝරන්න තියෙන්නේ ලොක් කරන්න සයිතේ හරි කඩමු මචං අපි සුබ මොහොතින් දෙනවා මචං මෙන්න මේ වම් පැත්තේ යට ලොක් එක දෙනවා මචං මොකද ඒක ලොක් කියන්නේ මචං try again මේ පැත්තේ කරමු අම්මට හොයකට try again ඒකට try again නට දැක්කනේ ලොක් ඔක්කොම කඩන්නේ නෑ බ්‍රෝ අපි හරිද හරි ඒක මල් වෙඩි දාලා පීනවනේ පිස්සුවක් පිස්සු කියලා දෙන්නේ ඒකේ තිබ්බපම තව මොන හරි අර අතෙන් ගියාට පස්සේ පෙන්නවුවේ මොනවම හරි දත් තිබ්බා මෙතන මොකද මේ ටිකත් ඇවිල්ලා හරි ඒක ගත්ත දන්නවනේ ඉතින් ඉතින් මේ මට ඉතින් ඕවා ලේසි මචං ලේසි නෙවෙයි ඊසි වෙරි ඊසි තවත් පට්ට හරිද දැන් අපි යමු මේක මචං තව මොන හරි තිබ්බා මෙතන නිව් එකට ගියාට පස්සේ මචං මේ ටික හරි මේ ආයි තවත් බුය පොස්ත මේ බලන්න ඩයමන්ඩ් 599 මේවා 5000ක් ගමු නේ බං රැවටුණාද කියන්නේ රැවටුණා බං බුය පාස් එකමද කොහෙද ගත්තේ බං අයියෝ නිකම්ම රැවටුණා බං හරි කමන්නේ රැවටුණා බං හරි මේ කරගමු නේ ඉතුරු ටික කරගමු හරි අපි මචං නොබියෝ නොසැලී ඉදිරියට හරි බොයිස් එන ඔන්න ට්‍රික් එක අරුණ කටුස්සා මේක මොන සතෙක්ද මන්ද බං හැම වෙලෙම හුච ගානවා මේක මල කඩුමයක් වුණානේ අපි ඒක අරු ගල කැත්ත වරන එක අහගෙන ඉන්න ඕන මේ මොකද්ද මේ මේ තියෙන මචං අර ණයට ගහලා පොල්ල වරද්ද ගත්ත කියන්නේ ඇයි ඒ කියන්නේ එහෙම ඇයි එහෙම කියන්නේ මෙන්න මේ පොල්ලේ ඉඳ බං ණයට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියන්නේ මේ ණයා පොල්ලේ ඉඳී කියලා වම්බලට එක පෙන්නනම් පස්සේ මේ දෙකේ ආදින එකේවම නෙවදින්න බං ආයෙත් ණයට ගහලා පොල්ල වරද්ද ගත්ත කිව්වා ඉතින් ආයෙක හම්බුනේ ණය ඕන්නේ මට දැන් දීපංග පණ්ඩිත වෙන්න මෙන්න මේක දේවානම් පීතිසේ කිට්ටක දීපන් මේ දම් පාට කන ඕ ඇක්ටිං එක නිකන් පාවෙනවා අපි ජගන මූ මේ හැම වෙලෙම නිකන් පොඩ්ඩක් මේ අපි මේකටත් කරුවා අරු වෙන මේකක් දාගෙන එනවා නටාගෙන මැරිගෙන එහෙම එන්න ඕනේ නැහැ ඔයා ඉන්න අපි ෂේප් එක ගන්නම් දැන් දෙන්නේ නැද්ද කියන්නේ දැන් මට මෙන්න මේක නෙමෙයි මෙන්න මේක ඕන හරි ඔන්න මේක නම් එන්නේ නැති මූසල කිට්ට අදවර බං අනේ ලබ්බ ගැරීනගෙන් මචං මට මේකෙන් දෙන්න නැත්නම් මම බලෙන් හරි ගන්නවා බ්‍රෝ හරි දැන් මේකෙන් කෝකද හොඳ බලපන් මේ මූණන් තේරුමකට නැති අඩුමොර සක්කිලි එපා
බලපන් නෑ මට පොඩ්ඩ හිටපන් දැන් මේක මේ බැහැලා එනකම් කරකමු ඇති හරි කරකුවා කොහොඳද නැත්තම් දේවානම් පීතිස්සද හොඳ දේවානම් පීතිස්සත් කැරකිලා එන්නකෝ එනවා දේවානම් පීතිස්ස හොඳයිනේ අපි එන දේවානම් පීතිස්ස ගමු ඒක එක්ස්චේන්ජ් කරමු මචං දේවානම් පීතිස්සට පිම්පිනිස ඕන් ග්‍රීන් එල්ල හරි අපි දේවානම් පීතිස්ස ගත්ත බොයිස් ගැම්මට ඒක බොයිස් හැමෝම ලයිව් එක ලයික් කරමු ලයිව් එක ලයික් කරලා නැති කොල්ල කෙල්ල සෙට් එක මොෂල් ලයිව් එක ලයික් කරමු අපෝ එක එකට බං ගන්න තියෙන්නේ අවුලක් නැහැ තව දෙකයි ඩයමන්ඩ් රොයල් එකක් දීපන් බං හරි අපි මචං ආවිල්ලා තියෙන ඉවෙන්ට් එක කම්ප්ලීට් කරා එනම් බොයිස් අපි යමු ඊට බලන්න මේ টপ අප් ඉවෙන්ට් යන්නේ හරි මේ බුය පාසෙට චුට්ටක් ගිහින් බලමු අහෝ දුකකි ඉරකි තුනකි ලෙවල් 100 බං ඒත් මොනරෙද්ද කරත් නෑනේ කොහොමද බං අල්ලෑ ලෙවල් ගන්න වැඩි වෙලා බං 150 නෑ මන් දන්නේ බං මම කීයේ තිබ්බේ කියලා මේක නම් සෙල්ලම් මේක නෙවෙයි හරි එහෙනම් බොයිස් අපි යන් දැන් ගත්තිරික බලන්න ගත්තිරික බලමු මේ මෙතන අපි ඉස්සලා මේවට යන් දේවානම් පීතිස්ස අඩෝ දේවානම් පීතිස්ස දාගෙන යන්න බං හරි අපි මේවාට දේවානම් පීතිස්ස දාගෙන යන්න මෙන්න කළු මූණ මෙන්න අට මෙන්න මේකගේ නැට්ට ගිනි ඔළුව ගිනි ගන්න මොතු අතර මේ බලපන් කර මේ මොනවද බං කියන ගෙජ්ජි වගේ නිකන් අර ඒක හරියන්නේ නැහැ අපි මේ කළු මූණ දාගෙන යන්න මේක පේන්නේ නැහැ බලන්න මේ යන්නේ පොඩ්ඩක් දේවානම් පීතිස්ස අපේ අම්මෝ මේකට සවුරක් නාවන්නේ පිටේ බැරගෙන නීතින් කොහෙද බං ගහන්නේ මේ දේව කුඹත් මේ ඵලයන් යන්නේ නැහැ නේ උණියොන්ට වැඩි නිකන් දාන්න දා මේක මොකක්ද දාන්නේ මේක මේ ගිනි පයින් එක ඒක ගිනි වලල්ලක් දාගෙන ඉන්නේ මේක හරියන්නේ මේක දාගමු අලිසම ඔක්කොම දැම්ම ඉතින් මෙහෙම දාගෙන යන්න නිකන් ෆන් එකට මේ ෆන් එක දාන්න කිට්ටේ මේක දාගෙන යන්න හරි ඊට පස්සේ මේකෙන් අපිට හම්බුණා මොකක් හම්බෙලා නැද්ද නෑ හම්බෙලා නෑනේ මේකෙන් මේ ටික හම්බෙලා තියෙනවා ඉතින් මේවා හම්බුනේ කොහොමද මෙතෙන්ද ගියාට පස්සේ මේ අර බූය පාස් එකේ මේවා ඇවිල්ලා බං මොනාර බං මේ මොනාරේ හරි කළු කිට් එක අප් කරපන් කළු කිට් එක කොහොමද අප් කරන්නේ කළු කිට් එක අප් කරන්නේ කොහොමද එක්ස්චේන්ජ් මම දන්නේ නැහැ කියලා හිතුවා නේ උඹලා මේ මොකද්ද මේ හරි මේ ඔළුවන් ලොක් කරන්න කීයද අපේ අම්මෝ ඔළුවකට 60ක් යනවද ඔළුවට 60යි මේකට අපේ අම්මේ ටෝකන් බොක්ස් ගන්න ඕනද දැන් අපි මෙන්න මේක ගන්නවද මේක මොකක්ද වෙන්නේ මේක හරි මේක ඒක ගමුනේ හරි ඒක අන්ලොක් කරා එහෙනම් ඈ දැන් ඒක අන්ලොක් කරාට ඒක මොකක්ද වෙන්නේ ඒක කොහොමද අපිට දාන්න පුළුවන් හරි මාත් දන්නවා බව නිකන් මේ බොරුව දන්නේ නැහැ කියලා මේ මොකක්ද මේ මෙව්ව මන් දන්නේ නැද්ද බං මොකද්ද මේ මොනවද තිබ්බ ඒවා ඉච්චුවා වෙපන් ටික අපි බලමු මේ ඔය ඌව බලලා වැඩක් නැහැ බං වෙපන්ස් මේ AK එක M41 මේ හරි මේකට ඇවිල්ලා තියෙන මේ මොකක්ද මම මේක ඇවිල්ලා තියන්නේ ඒක අර BP එක ඊට මේ තියෙන බං ණයට ගහලා පොල් වර්ධකන්ට වගේ මෙන්න මේකයි මොකද පොල්ලක් කරගෙන ඔයා ගහද්දි ඒක ණයෙක් වෙන්නත් පුළුවන් කියලා තමයි ඒ කියන්නේ මේ දෑකට දානවා